welcome. ෆාස්ටින් එහෙමත් නැත්නම් නිරාහාරව සිටීම. ෆාස්ටින් කියන්නේ නිකන් ආහාර වේලවල් මගහරින එක නෙවෙයි. ෆාස්ටින් ඔයාට උගන්වනවා ඉවසීම, ෆෝකසින්, රෙසිලියන්ස් එවත් ඔරොත්තු දීමේ හැකියාව වගේ ගොඩක් දේවල්. ඉතින් ඉස්සරහට කතා කරමු මේකෙන් ලැබෙන තවත් බෙනිෆිට්ස් මොනවද කියලා. ගොඩක් ආගම්වල මේ ෆාස්ටින් කියන දේ උගන්වනවා. මේකට හොඳම උදාහරණයක් තමයි රාමදාන්. මිලියන ගානක් මුස්ලිම් අය දිනපතා ෆාස්ටින් කරනවා. මම හිතන විදිහට අවුරුද්දට එක පාරක් එක දිගට මාසයක් තමයි මේ අය ෆාස්ටින් කරන්නේ. ඉර නැගෙන වෙලාවෙ ඉඳලා ඉර බහින වෙලාව දක්වා මෙයාලගේ ෆාස්ටින් කිරීම මෙයාලා කරගෙන යනවා. මෙයාලගේ ෆාස්ටින් කිරීමේ ලොකු අර්ථයක් තියෙනවා. කෙටියෙන් කියනවා නම් ස්වයං විනය, ස්තුතිවන්ත වීම, තමන්ගේ ආත්මය සුවපත් වීම වැනි ආධ්‍යාත්මික කාරණා ගොඩක් මේක ඇතුළේ තියෙනවා. භෞතික කාරණාත් ගොඩක් තියෙනවා. ඉතින් ඔයාටත් ඉන්නවනම් මුස්ලිම් යාළුවෙක් ඔයත් දැකලා ඇති එයාලා ෆාස්ටින් කරනවා. ඉතින් අපි බලමු ෆාස්ටින් වලින් අපේ ශරීරයට සහ මනසට ඇති වෙන වාසි මොනවද කියලා. පළවෙනි එක තමයි weight loss and metabolism. metabolism කියන්නේ පරිවෘත්තීය ක්‍රියාවලිය. ඉතින් අපි නිරාහාරව ඉන්න එකෙන් ශරීරයේ කැලරි ප්‍රමාණය අඩු කරලා ඒ වගේම අපේ පරිවෘත්තීය ක්‍රියාවලියටත් ලොකු උදව්වක් වෙනවා. ඉතින් මේකෙන් ඔයාගේ බර අඩු කරගන්න පුළුවන්. දෙවැනි එක තමයි ඩීටොක්සිෆිකේෂන්. එවත් විස හරණය. ඔයාගේ ශරීරයේ තියෙන මේද සෛලවල විස ඉවත් කරන්න මේ ෆාස්ටින් උදව් වෙනවා. ඉතින් තුන්වෙනි එක තමයි improved health markers. රුධිරයේ තියෙන සීනි මට්ටම, ඉන්සියුලින් ප්‍රතිරෝධය, කොලෙස්ටරෝල් වගේම ශරීරයේ තියෙන දැවිල්ල අඩු කරන්න මේ ෆාස්ටින් උදව් කරනවා. තව ප්‍රධාන වාසියක් තමයි ෆාස්ටින් වලින් පිළිකා අවදානම අඩු කරගන්න පුළුවන්. ඉතින් හතරවෙනි එක තමයි enhance brain function. මොලේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරනවා. ඔක්සිඩේටිව් ස්ට්‍රෙස් හැවත් ඔක්සීකාරක ආතතිය අඩු කිරීමෙන් ස්නායු පරිහානීය රෝගවලින් මොලය ආරක්ෂා කරන්න මේ ෆාස්ටින් උදව් කරනවා. ඉතින් පස්වෙනි එක තමයි mood improvement. පර්යේෂණ වලින් හොයාගෙන තියෙනවා ෆාස්ටින් කරන පුද්ගලයන්ගේ කාංසාව, මානසික අවපීඩනය, මානසික කැළඹීම අඩු වන බව. ඉතින් මේ ෆාස්ටින් වලින් කොයිතරම් දේවල් අපිට ලබා ගන්න පුළුවන්ද? අපි බලමු දැන් කොහොමද මේ ෆාස්ටින් කරන්න කියලා. ඉතින් ගොඩක් ප්‍රසිද්ධ ෆාස්ටින් මෙතඩ් එකක් තමයි 16-8 කියන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේක ෆලෝ කරන්න කියලා. Step 1. Choose your eating window. ඒ කියන්නේ ඔයා පැය 8ක කාලයක් තෝරගන්න ඕනේ. මම උදාහරණයක් කියන්නම්. දවල් 12 ඉඳන් රෑ 8 වෙනකන් ගන්න. ඒ කාලය ඇතුළත ඔයාට පුළුවන් කෑම කන්න. ඒ කියන්නේ ඔයාට දවල් ආහාරය ගන්න පුළුවන්, රෑ ආහාරය ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා පැය 16ක් ෆාස්ටින් කරන්න ඕනේ. ඒ කියන්නේ පහවදා දවල් 12 වෙනකන් ඔයා කෑම ගන්න නැතුව ඉන්න ඕනේ. Step 2. ඉතින් මේ නිරාහාරව ඉන්න වෙලාව අතරේ, ඒ කියන්නේ මේ පැය 16 අතරේ ඔයාට පුළුවන් වතුර බොන්න, බ්ලැක් ටී එකක් බොන්න පුළුවන්, බ්ලැක් කෝෆි එකක් බොන්න පුළුවන්. ඒ කියන්නේ බ්ලැක් ටී, බ්ලැක් කෝෆි කියන්නේ අපි බොන සාමාන්‍ය ටී සහ කෝෆි. ඉතින් ඔයාට මිල්ක් නම් අවොයිඩ් කරන්න වෙනවා මේ කෝෆි සහ ටී එක. ඉතින් මේ පැය 8 තුල ඔයා කෑම ගනිද්දි ඔයා ජංක් ෆුඩ් හැවත් කඩචෝරු කන්න එපා. ඉතින් ඒවා අවොයිඩ් කරන්න ඕනේ. ඉතින් මේ ටොපික් එකෙන් වීඩියෝ එකක් දෙන්න හේතුව තමයි ෆාස්ටින් කරාම ඔයාගේ මනසට සහ ශරීරයට ගොඩක් බෙනිෆිට්ස් හම්බෙනවා. ඉතින් මේකෙන් විශේෂයෙන්ම ඔයාගේ සෙල්ෆ් ඩිසිප්ලින් එක හදාගන්න ලොකු උදව්වක් වෙනවා. ඒ වගේම මතක් කරන්න ඕන දෙයක් තමයි මොකක් හරි මෙඩිකල් කන්ඩිෂන් එකක් තියෙනවා නම් ඔයාට, මොකක් හරි මෙඩිකල් ප්‍රශ්නයක් තියෙනවා නම් මේ ෆාස්ටින් කරන්න කලින් ඔයා අනිවාර්යෙන් වෛද්‍ය උපදෙස් ගන්න ඕනේ. ඉතින් ඒකත් මතක් කරන ගමන් අදට ගිහින් එන්නම්. hina වෙලා ඉන්න. ජය වේවා.